දාගෙන අපි එක සැරයක් ගෝඨාභය මහත්තයාව රජ කෙරෙව්වා රටේ. අලුත් ආරම්භයක් ගනි කියලා. ගත්තද අලුත් ආරම්භය? නෑ, පරණ තිබ්බ ගතියම නැවත වපුරමින් ඉදිරියට එන්න ආවා. එන්න හම්බුණාද? හම්බුන්නේ නෑ. එයා විනාශ වෙලා ගියා වාගේම රටත් විනාශ වෙලා ගියා. රටේම බලාපොරොත්තු බිඳ වැටුණා. ලෝකය ඉදිරියේ රට නීච පරාදිත දිලිඳු හිඟා කන රටක් කියලා ලියවුණා. ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව, ඉන්දීය සාගරයේ මුතු ඇටේ ශ්‍රී ලංකාව, බුදුන්ගේ දේශයේ ශ්‍රී ලංකාව, පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරයේ ශ්‍රී ලංකාව කියලා පුතා මිහිඳු මහ රහතන් වහන්සේ අපට ලබා දුන් මිහිඳු දර්ශනයෙන් ලෞතුරා තථාගත බෞද්ධ දර්ශනය ගෙනල්ලා දීමෙන් පෙදෙන් බුදු සිරිතෙන් පුදා නිර්මාණය කරපු ශ්‍රී ලංකාව ලෝකයම ගරු කළ වන්දනා කළ අමා මහ නිවන් පුරයට වැඩම වූ බුදුන්ගේ දේශේ මේ ගෞරවය තිබ්බා. මේ වරම් තිබ්බා. ඒ වරම් තිබ්බ ශ්‍රී ලංකාව පුතා 2023 එනකොට රටේ ජනාධිපතිතුමා පොල් කට්ටක් තරම් රටෙන් රටට යනවා අපේ උන්ට කන්න නැහැ. කීයක් හරි දාන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ළඟදිත් ගිහිල්ලා මම අහගෙන අද දවාලේ ප්‍රවෘත්ති වලට කියනවා ඩොලර් මිලියන 500ක් දෙනවලු සහන ආධාර හැටියට 200ක් දෙනවලු මිලියන ඩොලර් මිලියන 700ක් හම්බෙනවා කියලා ටිකක් තද්ද කරලා කිව්වා පුතා. හිඟා කාපුවා 700ක් හම්බෙනවා. රජුරුවන්ගේ මල්ලේ දාගෙන ඇවිල්ලා මල්ල තියලා ඇති 700ක්. ඒ මල්ල දිහා බලාගෙන හිඟාකට මේ අයද පොල් කට්ට අල්ලාගෙන ඉන්නේ හැම වෙලාවෙම. මම ඒකනේ කිව්වේ සමෘද්ධිලාභී වැඩි වෙනවා මිසක් අඩු නෑ කියලා. කුසිකර්ම පරිශන සහකාරලා හිටියාට ගොවිතැන් වැඩි වෙනවද? ගොවිතැන් වැඩි වෙන්නේ නෑ, ගොවිතැන් අඩු වෙනවා. බීජ නිෂ්පාදනය වෙනවා. නෑ, නිෂ්පාදනය නෑ. මැලේසියාවට යනවා, ඉන්දියාවට යනවා, චීනෙට යනවා. ගිහිල්ලා ඇට ಜಾති එකතු කරගෙන ඇවිල්ලා චීන ඇට, මැලේසියා ඇට ලංකාවේ හිටවනවා. ලංකාවට නෑ. ඒවා ඔක්කොම විනාශ කෙරුවා. ඒ වුණාට තියෙනවා. කුසිකර්ම අමාත්‍යවරයා ඉන්නවා. කුසිකර්ම ලේකම් ඉන්නවා. කුසිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල් ඉන්නවා. ගමට එනකොට හීම් එක කුසිකර්ම පරිශන සහකාර. මේ රැලක් බොලන් උඩ ඉඳලා පල්ලෙහාට රටවැසියාගේ සල්ලි වලින් පඩි අරගෙන හිටවාපු ඇටයක් නැත්තම් නිර්මාණය කරපු තිබ්බුවෙව්වා ලංකාවේ කොච්චර තිබ්බද? අපේ පැත්තේ තිබ්බා MI1 MI2 ලොකු අක්කර 7-800ක ලොකු පාම් එක. දැන් ඒකේ තියෙනවා MI1 මාරා. ඔය තියෙන පාරයිනේ. MI1 මාරා තියෙනවා, MI2 මානා තියෙනවා. ඒක හදලා එච්චරයි තියෙන්නේ. මේ පැත්තෙන් සීනි පැටේරියට යන්නකො. ඒකේ තියෙන්නේ අරව තමයි. මේ පැත්තේ සීනි කම්මලට යන්නකො. ඒකෙත් එව්වා. වී නිර්මාණය කරපු එව්වට යන්නකො. ඒ වගේත් ඒවා මොකක්වත්ම නැහැ. කොහොමද අලුත් ලෝකේ නිවන් ගිය හැකිද? අලුත් ආරම්භයක් අරන්ද? නෑනේ පුතා. මේ පොසොන් එක හොඳට මතක් කරන්න. මේ පහුගිය පොසොන් පොයේ දවසේ මතක් කරන්න. මෙතන ඉඳලා බිබිලට යනකොට, බිබිලේ ඉඳලා මයි අංගනේට යනකොට දන්සල් කීයක් තියන්නේ? රජ්ජුරුවෝ හිඟා කන රටේ මාන්නාධික මේකලා කීයක් දන්සල් දුන්නද? පිට රැටියෝ බලාගෙන හිටියා නම් පුතා ලංකාව දිහා පොසොන් පොයේ දවසේ ජනාධිපතිතුමා යනකොට ගසනවා, ඉල්ලන්න යනකොට ගහනවා.
මෙච්චර රටවැසියා දන් දෙනවා නම් තෝ හිඟා කන්නේ. බොලම් මඤ්ඤොක්කා දන්සැලේ ඉඳලා බලනකොට කඩල දෙනවා පේනවා. කඩලයකට ගිහිල්ලා බලනකොට කිරිබත් දෙනවා පේනවා. කිරිබත් එකට ගිහිල්ලා බලනකොට නූඩ්ල්ස් පේනවා. නූඩ්ල්ස් එකේ ඉඳලා බලනකොට අයිස්ක්‍රීම් පේනවා. අයිස්ක්‍රීම් එකේ ඉඳලා බලනකොට ෆ්‍රයිඩ් රයිස් පේනවා. මේ කිලා වන්දනාවේ යනවා කියලා රැළට රැළේ ලෑස්ති වෙලා මේ වගෙන් කන ඉවරයක් නැතුව පෙරේතම જાතිය තෘෂ්ණා බරිත જાතිය නිර්මාණය කරපු පව්කාරම දවස කෙරුවා පුතා. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයේම අවිහිංසාවාදී උතුම් දානාදී ගුණයන්ගෙන් සීලයන්ගෙන් පරිපූර්ණ දවස නිර්මාණය කරපු මෙවුන්දලා ඔක්කොම කෙරුවේ මහ පව්කාර දවසක් නිර්මාණය කෙරුවා. මං එදා පාරෙමයි හිටියේ. මං පාන්දර 4ට පිටත් වෙලා කොළඹ ගියා. කොළඹ ගිහිල්ලා ඇමති ආරක්ෂකයන්සේ බණ තිබුණේ මට එදා. ඒක ඉවර වෙලා මීරිගමට ආවා. මීරිගම එක ඉවර වෙලා කුරුණෑගලට ආවා. කුරුණෑගල එකත් ඉවර වෙලා පන්සලට එනකොට රෑ 12යි. මං ඔය එන මග දෙපස බල ආවේ. මීරිගම පාරේ ඇම්බියුලන්ස් එක ඇවිල්ලා නලාව නාද කරනවා පුතා. ගන්න බෑ. දකුණෙන් ආපු වාහනත් හිර වෙලා වම් පැත්තෙන් ආපු වාහනත් හිර වෙලා. ලෙඩා ගිලන් රථයේ ඇතුලේ. ගන්න විදියක් නැහැ. මං ඒ ගමන මගේ වාහනේ වීදුරුව පාත් කරලා ඉවර වෙලා මං කිව්වා තොපියකෝ ඒ රොටි කනවද අර මිනිහව මරනවද? මහ පව් જાතිය ගණයව මේ වාහන කියලා. ඒ තරම් සක්කිලි වාගේ පුතා. වසලේ